වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ 2021 කණ්ඩායම ලංකාවේ දස දෙසින් පමණ දිවසරස් පුරාවට වයඹ මව්තුරුලේ දැනුම කුසලතා ආකල්පයන්ගෙන් සුපෝෂිතව අත්දැකීම් තුළින් නවතලවක් කරා සිය මැනීමට සූදානම් වෙන්නේ. මේ මොහොතේ ඒ සඳහා අප කැපවී දායක වූ සියලුම දෙනාට ස්තුතිවන්ත වීමට මේ අවස්ථාවක් කරගන්නවා. සියලුම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලටත් සහෝදර සහෝදරියන්ටත් අනිෂ්ඨ සහෝදර සහෝදරියන්ටත් මේ අවස්ථාවේ අපගේ හෘදයාන්තම ස්තුතිය පුද කර සිටිනවා. හැමෝගෙම හේන හෙට දවසේ දිනන රූපානාගතයකට ආශිර්වාද ශාසනයකට ඉදින අවසරයි. නික්ම යාමද 2021 කණ්ඩායමේ අප සියලු දෙනාට ශ්‍රී ලංකාවේ සිව්කොණින් පැමිණ වයඹ මව්තුරුලේ සහෝදරත්වයේ දෑංගිලිය කරමින් එකම පවුලක් ලෙසින් බැදී නික්ම යාමටයි මේ සූදානම. ඉතින් පුරා සිව් වසරක් මුළුල්ලේ අපව දැනුමෙන් ශික්ෂණයෙන් සහ අත්දැකීම් ගොන්නකින් පරිපූර්ණ කළා වූ සියලු දෙනාට ස්තුතිය පුද කිරීමටයි මේ අවස්ථාව. පුරා දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා ධරණී තලයට අති දක්ෂ සුදක්ෂ විද්‍යාර්ථයන් රැසක් හිමි කළ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය මාතාවටත් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ගෞරවනීය ආචාර්ය මණ්ඩලයටත් අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ස්තුතිය පුද කිරීමට අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම පුරා සිව් වසරක් මුළුල්ලේ තමත් සුන්දර මතකයන් ගොන්නක් පොඩි බැඳ ගනිමින් අද දින නික්ම යන අපේම සහෝදර සහෝදරියන්ගේ අනාගතයේ සියලු බලාපොරොත්තු සහ සියලු වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ 2021 අපේම සහෝදර සහෝදරියන් නික්ම යාමට ඇත්තේ තවත් නුබෝ දිනක් පමණයි. ඉතින් සිව් වසරක් පුරාවට වයඹ මෑණියන්ගේ තුරුලෙක් එකතු කරගත් මතක ගොන්නට තවත් මතක කීපයක් එකතු කරගන්නටයි අපි අද සූදානම් වෙලා ඉන්නේ. ඉතින් සියලු දෙනාගේම හීන යථාර්ථයක් බවට පත් කරගෙන ඔවුන්ගේ අනාගතය වැඩි දියුණු කර ගැනීම සඳහා සියලු දෙනාටම සුභාශිංසන පතන අතරේම මේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ 2020-2021 සහෝදරත්වය. ලස්සන ආරම්භයක් වගේම අවසානයේදී අමතක නොවන අත්දැකීම් කිහිපයක්ම එකතු කරගන්න අද අපිට අවස්ථාව උදා වුණා. ඉතින් සහෝදරකත්වය, එකමුතුකම, අත්දැකීම් සහ දැනුම සමගින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ වැවිලි කළමනාකරණ පීඨයේ 2021 කණ්ඩායමේ අපි තව දින කිහිපයකින් විසිර යාමට සූදානම්. ඒ වගේම අද දිනේ අමතක නොවන මතක සටහන් කිහිපයක්ම අපි එකතු කරගත් අතර අද දින අවසානය මෙලෙසින් සනිටුහන් කරනවා. ඉතින් සියලුම දෙනාට ස්තුතියි.